පින්නතුනි මේ ලෝකේ පිදිය යුත්තෝ නම් කවුද? මුලින්ම වැඩ ඉන්නේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ. ඊළඟට වැඩ ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ. තුන්වෙනියට වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නිර්මල ධර්ම පරියාප්තිය. හතරවෙනියට පිදිය යුතුයි ආර්ය පුද්ගල මහා සංඝරත්නය. ඒ වගේම තමයි පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේට කීකරුවෙමින් ශාසන ප්‍රතිපදාවේ නියැලෙන කල්යාණ පෘථග්ජන මහා සංඝරත්නය. ඊට අමතරව ගුරුවරු මව්පියෝ අන්‍යාදී සිල්ගුණ ආරක්ෂා කරන සත්පුරුෂයෝ පිදිය යුත්තන් ගණයෙහිලා අපට සලකන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව චෛත්‍ය වන්දනාව බෝධි වන්දනාව ප්‍රතිමා වහන්සේට වන්දනා කිරීම මේ ආදී කාරණා සියල්ල අයිති වෙන්නෙත් බුද්ධ වන්දනා ගණයටම තමයි. ඉතින් මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරනකොට තිලෝගුරු භාග්‍යතුන් වහන්සේට යම් කෙනෙක් යම් පූජාවක් කරනවා නම් ඒ පූජාව මොනතරම් මහත්ඵලද මහානිසංසද? පසේ බුදුරජාණන් වහන්සේට ආර්ය මහා සංඝරත්නයට පූජාවක් කරනවා නම් ඒ පූජාවම මොනතරම් මහත්ඵලද? ධර්ම රත්නය උදෙසා කරන පූජාවත් කොයි තරන්නම් මහත්ඵලද? තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ මේ ලෝක ධාතුවේ ඕනෑම කෙනෙකුගේ පූජාවක් ලබන්ඩ ඉතාම සුදුසුම පුද්ගල රත්නය. යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දෙසා කරන පූජාව ඒ පූජාව කෙතරම් විශාලද කියන එක නෙමෙයි පින්නතුනි වටින්නේ භාග්‍යතුන් වහන්සේ හඳුනගෙන තමන්ගේ හිත මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට සකස් කරගෙන ශ්‍රද්ධාව උපදවලා කරන තරමට තමයි ආනිසංසය මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒක කාරණාවක් සඳහන් කළොත් අපේ ශාසනයේ වැඩ හිටියා උත්තර කියලා මහරහතන් වහන්සේ නමක්. උත්තරයන් වහන්සේ මෙයින් මහාකල්ප 30000කට කලින් කරපු බුද්ධ පූජාවක් පිළිබඳව අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා. මහාකල්ප 30000කට කලින් මේ ලෝකෙ පහළ වෙලා හිටියේ සුමේධ කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සුමේධ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක දවසක් විවේකීව හිමාලයේ වැඩ ඉන්න වෙලාව මේ උත්තර මහරහතන් වහන්සේ එදා විද්‍යාධරයෙක්. මේ විද්‍යාධරයා අහසින් තමයි ගමන් කරන්නේ. පිළිතුරේ විද්‍යාධරයෙක් අහසින් ගමන් කරන්නේ. සාමාන්‍ය අද අපට නොතේරෙන මානයක්. මේක ධ්‍යාන ශක්තියක් නෙමෙයි. එක එක ආකාරයේ ප්‍රගුණ කරපු විද්‍යාවන් තිබිලා තියෙනවා ලෝකේ. ඒ විද්‍යාවන් එක කතා කරනකොට වර්තමානයේ අපි දන්න අපි කතා කරන විද්‍යාව තියෙන ඊටාම ප්‍රාථමික මට්ටමක. මේ කාලේ විද්‍යාව කොච්චර දියුණු වුණත් ඒ විද්‍යාව පදනම් කරගෙන මිනිස්සු උඩින් ගියේ නෑනේ පින්නතුනි. යානාවල නැගලා නම් යනවා. විද්‍යාවක් හේතු කරගෙන මට තනියම උඩින් යන්න බෑ. නමුත් අතීතයේ තිබුණා විද්‍යාව පදනම් කරගෙන තනියම ඉහළින් ගියා. අන්න එවන් විද්‍යාවන් ගණනාවක් තිබුණා. එවන් විද්‍යාවක් ප්‍රගුණ කරපු කෙනෙක් තමයි මේ විද්‍යාධරයෙක් කියලා කියන්නේ. ඉතින් තනියම අහසින් ගමන් කරන වෙලාවේ හිමාලයට උඩින් යනකොට මේ හිමාල වනයේ
මහා ගිනි ජාලාවක් දැල්වෙනවා වගේ දකිනවා. මේ හිමාලයේ යම් ප්‍රදේශයක මේ ගිනි ජාලාවක් දැල්වෙනවා වගේ මොකක්ද මේ පේන ආලෝකය කියල බලන්ඩ මේ විද්‍යාධරය මදක් පහත් වුණා. ඒ වෙලාවෙ තමයි දකින්නේ ඒ ගිනි ජාලාවක් නෙමෙයි තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන ආලෝක ධාරාවන් තමයි මේ පේන්නේ. සුමේධ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් කොහොම ආලෝක ධාරා නිකුත් වෙන්නේ නැද්ද? අපේ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නිරන්තරයෙන් විහිදෙන ආලෝක ධාරාවන් රියන් 80ක් දුරට ගමන් කළා. ඒක නිරන්තරයෙන් විහිදෙන ආලෝකය. භාග්‍යතුන් වහන්සේට අධිෂ්ඨාන කළොත් සක්වල කෙරවල දක්වා මේ ආලෝකය පතුරවන්න පුළුවන්. එහෙම කිසිම අධිෂ්ඨානයක් නැතුව බුද්ධ ශරීරයෙන් නික්මෙන ආලෝක ධාරාවන් රියන් 80ක් ඈතට විහිදෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ඉදිරිපසිනුත් දකුණු පසිනුත් පිටුපසිනුත් වම් පසිනුත් රියන් 80ක් ඒ ආලෝක ධාරාව පවතිනවා. එතකොට අපිට මොකක්ද පින්නතුනි ඇවිල්ලා පේන්නේ? අපි සමහර කාලවලට දකිනවා පැහැදිලි අහසේ චන්ද්‍රයා බැබලෙනකොට චන්ද්‍රයා වටේට තියෙනවා හඳ මඩලක්. භාග්‍යතුන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව වටේටම රියන් 80ක් ප්‍රමාණයේ විහිදෙන ඒ වගේ මහා ආලෝක ධාරාවක් තියෙනවා. ඒ ආලෝක ධාරාව සූර්යාලෝකයට වඩා අතිශයින්ම බලවත්. මේ ලෝකයේ අපි දකින විවිධ විදුලි පහන් තියෙනවා. ඉතාම සැර ආලෝකයක් නිකුත් කරනවා. රාත්‍රී කාලේ මහපාරේ ගමන් යනකොට සමහර වාහනවල විදුලි පහන් ආලෝකයේ අපේ ඇස්වලට වැදුනහම අපිට ඇස් පෙනෙන්නේ නැතුව යන තරම් බලවත්. නමුත් හිරු පායලා තියෙන වෙලාවට ඒ ආලෝකයන්ගෙන් ඇති වැඩක්ම නැහැ. සූර්යාලෝකයට සියල්ල යටත්. නමුත් භාග්‍යතුන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් මේ සූර්යාලෝකය බුද්ධාලෝකයට යටත්. හිරු දහසක් පෑවුව වගේ බුද්ධ රශ්මිය ආලෝකමත්. ඉතින් එතකොට මේ විද්‍යාධරයාට ගස් කොළන් වලින් පිරිච්ච මදක් අඳුරු පරිසරයක් ඇති මේ හිමාල වනයේ ගිනි කඳක් දැල්වෙනවා වගේ පේන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආලෝක ධාරාවන්. භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවෙන් අහසටත් පැන නගිනවා රියන් 80ක් ඉහළට ආලෝක ධාරාවක්. ඒ ආලෝක ධාරාව අතිශයින්ම නීල වර්ණයි කියලා සඳහන් කරනවා. කේස ධාතුන් වහන්සේලගේ අගින් තමයි ඒ දීප්තිමත් ආලෝකයේ නික්මෙන්නේ. අපේ අට කතාවේ විස්තර කරනවා ඒ ආලෝක ධාරාව නීල වර්ණයි කියලා කියහම කොයි වගේද? මොනරෙකුගේ බෙල්ලේ වර්ණයෙන් දැනගන්න කියලා කියනවා. මොනර බෙල්ලක වර්ණය විස්තර කරන්න ඕනේ නැහැනේ දැන්. ඒ වගේම නීල වර්ණයි කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ යටිපතුලින් නික්මෙන ආලෝක ධාරාවන් පොළොව ගැබ තුළට රියන් 80ක් ගමන් කරනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මහ පොළොවේ මොන කටුක බවක් තිබුණත් මොන බාධාවන් තිබුණත් ඒ ආලෝක ධාරාව නවත්තන්න සමත් නැහැ. ඉතින් සුමේධ භාග්‍යතුන් වහන්සේත් ඒ විදිහටම ආලෝක ධාරාව විහිදුවමින් වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න බව දන්න මේ විද්‍යාධරයා කල්පනා කරනවා මෙවන් උත්තම රතනයකට මං විසින් කරනවා නම් යම් පූජාවක් මොකද්ද මට සුදුසු පූජාව කියලා. ඒ ළඟම කිනිහිරි ගහක රන්වන් පාටට මල් පිපිලා. විශාල කිනිහිරි මල් 3ක් නෙලාගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරිපිට තියලා පූජා කරන්න ලෑස්ති වුණා.
බුද්ධානු භාව බලයත් මොහුගේ හිතේ ශ්‍රද්ධාව ඉපදවීමත් හේතු කරගෙන ඔහු මල්ටික බිමින් තියන්ට කලින් නැතන් ආසනය උඩ තියන්ට කලින් ඒ මල් අහසට පැන නැගලා ශීර්ෂ දහතුවට උඩින් වියනක් වගේ රැඳිල හිටිය. ඒ කාරණාවෙන් ඔහු අතිශයිම්ම ප්‍රීතියට පත් වුණා. ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන තමන්ගේ නෙත සනසගෙන හිත සනසගෙන ඒ විද්‍යාධරය එතනින් ඉවත් වෙලා ගියා. ඒ වෙලාවේ ඇතිවුණ චිත්ත ප්‍රීතිය මොනතරං මහත්ඵල මහානිසංසදායක වුණාද මරණින් මත්තේ දෙව්ලොව උප්පත්තිය ලැබුවා. දෙව්ලොව උප්පත්තිය ලැබලා කනිකාර කියන විමානයක තමයි ජීවත් වෙන්නේ. කිනිහිරි මල්ලි පූජා කළේ කනිකාර විමානය. සඳහන් කරනවා උසින් යොදුන් 60ක් දිගින් සහ පළලින් යොදුන් 30ක් මේ විමානයේ විශාලයි. උසින් යොදුන් 60ක්. යොදුනක් කියන්නේ දල වශයෙන් සතපුම් 10ක් කියලා කල්පනා කළොත් යොදුන් 60ක් වෙනකොට මේ විමානයේ කොච්චර උසද? දිගින් පළලින් යොදුන් 30ක්. මේ විමානයේ කොච්චර විශාලද? හාත්පස නික්මෙන ආලෝකයෙන් ප්‍රදේශයේම ආලෝකමත් වෙනවා. ඒතර මේ වාගේ විමානයක් පහළ වෙන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති කරගත්ත චිත්ත ප්‍රීතිය සහ තමන් කරපු පූජාව නිසා. එනිසා සඳහන් කරනවා මේ දිව්‍ය පුත්‍රයා යම් ගමනක් යන්න සූදානම් වෙනවනම් උඩින් කිනිහිරි මල් වියනක් යටින් පාවඩයක් වගේ කිනිහිරි මල් හාත්පස යොදුන් 100ක් තරම් පැතිරුණ කිනිහිරි මල් වලින්ම සුවඳ හමනවා කියලා. ඒ විතරක් නෙමේ පින්නතුනි ඊටාම ලස්සන විමානයක් පහළ වුණා වගේම 100 ගණන් කූටාගාරවලින් ඒ විමන් ප්‍රදේශය අලංකාරවත් වෙනවා කියලා සඳහන් කරනවා. කූටාගාර කියලා කියන්නේ අපි යම් දෙයක පරිවාර ගෙවල් කියලා කියන්නේ. ඊට වඩා මදක් කුඩා මහා මාලිගාව පෙරටු කරගත්ත තවත් පොඩි පොඩි මාලිගාවල් 100 ගණන් තිබුණා කියලා කියනවා. මේ දිව්‍ය පුත්‍රයා මේ විමානයෙන් නික්මිලා දෙව් පිරිස් පිරිවරාගෙන යම් තැනකට ගමන් කරනවද හාත්පස කිනිහිරි මලින්ම ගැවසී ගත්තා කියලා කියනවා. මහා කල්ප 30000ක් සතර අපායක් සිහිනෙන්වත් දැක්කේ නැහැ කියලා කියනවා. දෙව්ලොවයි මනුලොවයි විතරක්ම සැරිසැරුවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නැවතත් මනුස්ස ලෝකේ ඉපදිලා උත්තර කියන නමින් නම් ලබලා සුදුසු කාලේ නුවණ මුහුකුරා ගිහිල්ලා මේ ශාසනය පැවිදි වෙලා 20 වයස් සම්පූර්ණ කරන්න කලින්ම භාග්‍යතුන් වහන්සේගෙන් උතුම් උපසම්පදාවත් ලබලා සව් කෙලෙස් නැසලා රහත් වෙන්න තරම් භාග්‍ය සම්පත් උදා කරගත්තේ ඒ කිනිහිරි මල් පූජාවේ ආනිසංසය විශේෂ කරගෙන. සිව්පිලි සිඹියා සහිතවම රහත් වුණා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. උත්තර මහරහතන් වහන්සේ කියන්න සුදුසුයි. ඇයි පින්නතුනි මහරහතන් වහන්සේ කියන්න සුදුසුයි කියලා කියන්නේ? සිව්පිලි සිඹියා සහිතව රහත් වුණ උතුමන් වහන්සේලාට තමයි මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට මහරහතන් වහන්සේ සඳහන් කරනවා තමන් කරපු අතීත කර්මය මම මල් 3ක් පූජා කළා වූ පිණින් වාර 500ක් දෙව්ලොව රජ වුණා කියලා කියනවා. අවස්ථා 500ක දෙව් රජු වෙලා ඉපදුනා. අවස්ථා 300ක් සතර මහා දිවයිනට අධිපති සක්විති රජෙක් වෙලා ඉපදුනා කියලා කියනවා. මහා රාජ්‍යයන්හි
රජු වෙලා ඉපදිච්ච වාර්ගාන මෙතකැයි සීමාවක් නැහැ කියලත් සඳහන් කරනවා. ඒ කාලවල තමන්ට තිබුණ සම්පත් ප්‍රමාණයන් මෙපමණයි කියලා සීමා කළ නොහැකි තරම් කියලා සඳහන් කරනවා. සුමේද බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දක්වාම කල්ප 30000ක් මුළුල්ලේ සතර අපායක් සිහිනෙන්වත් දැක්කේ නැහැ කියලා සඳහන් කරනවා. රාජකුලයේ බමුණු කුලයේ වාගේ උසස් කුලවල උප්පත්තිය ලැබුවා කියලා සඳහන් කරනවා. මේ විදිහට මේ කිනිහිරි මල් පූජාවේ ආනිසංසය මූලික කරගෙන දෙව්ලොවත් මනුලොවත් තමන් විඳපු සැප සම්පත් දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා. එක බුද්ධ පූජාවක් කිරීම නිසා. එනම් මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවලා යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන්නේ යම් අල්ප වූ පූජාවක්ද ඒ පූජාවත් අතිශයින්ම මහත්ඵලයි. පින්නතනි දැන් කිනිහිරි මල් 3ක් පූජා කරලානේ මේ සම්පත් ලැබුවා කියලා කියන්නේ. අපි කතා කිරුවා වගේම නොකී සම්පත්ද බොහොමයි. එතකොට මල් 3ක් පූජා කරලා මහා කල්ප 30000ක් සතර අපායක් සිහිනෙන්වත් නොදැක මේ තරම් සැප සම්පත් භුක්ති විඳින්න ලැබෙන්න සුදුසු විදිහට ඒ මල් 3 පූජා කරන්නේ කොහොමද පූජා කළේ කොහොමද කියලා හිතන්න වටින්නේ නැත්නම් අපිට. අපිත් කිනිහිරි මල් පූජා කරනවා. අපිත් සමන් මල් පූජා කරනවා. අපිත් නෙළුම් මල් මහනිල් මල් ආදී නොයෙක් මල් අපිත් පූජා කරනවා. එහෙමනම් මල් 3ක් පූජා කරලා මේ ලැබූ ආනිසංසය අපිටත් ලැබෙනවද කියලා හිතන්න වටින්නේ නැද්ද පින්නතුනි? අපි හිතන්න ඕනේ මලක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියා නම් දිව්‍ය ලෝකෙ යන විදිහට ඒ පූජාව කළේ කොහොමද කියලා. ඒක තමයි මෙතන හිතන්න තියෙන කාරණාව. හැබැයි ඒ කාරණාවට අවශ්‍ය ධර්ම කරුණු බොහෝ දේශනාවන්ගෙන් පැහැදිලි කරලා තියෙනවා. දිව්‍ය ලෝකේ යන විදිහට මලක් පූජා කරන්න ඇත්තේ කොහොමද කියලා හිතන්න කරුණු. එතකොට පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ අග්‍ර දක්ෂිනාරියයි. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුගේ ඕනෑම පූජාවක් ඉවසන්න භාග්‍යතුන් වහන්සේ සුදුසුයි. මේ පූජාවට නම් භාග්‍යතුන් වහන්සේ සුදුසු නැහැ කියලා දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේට වඩා වටිනවා කියලා දෙයක්වත් භාග්‍යතුන් වහන්සේට වඩා උතුම් කෙනෙකුට මේක පූජා කළ යුතුයි කියලා හිතන්නවත් අවස්ථාවක් ලෝකෙ නැහැ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ සියලු දෙනාම අභිභවනය කරලා සියල්ලන්ටම වඩා උඩින් වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ පමණයි. මේ ලෝක ධාතුවේ බුද්ධ රතනයට වඩා උසස් රතනයක් තවත් කවර කවමදාකවත් පහළ වෙන්නේ පින්නතුනි. හැම රතනයක්ම බුද්ධ රතනයට වඩා පහළින් තමයි තියෙන්නේ. රතන කියලා කියන්නේ මැණික් වලට. එතකොට මේ ලෝකේ තියෙන හොඳම රතන මොනවද? මේ ලෝකේ තියෙන උසස්ම රතන 3ක් තියෙනවා. ඒ තමයි බුද්ධ රතනයයි, ධර්ම රතනයයි, සංඝ රතනයයි. පින්නතුනි මැණික් මේ කාලේ නම් දැකලා ඇති. නමුත් මැණික් ගැන අපිට තේරෙන්නේ නැහැ. මං කියේ අද තියෙන මැණික් ගැන නෙමෙයි. බිම්බිසාර මහරජුරු තමන් යටතේ ඉන්න සිටුවරයෙකුගේ ගෙදරට ගියා. ඒ තමයි ජෝතිය සිටුතුමා. ජෝතිය සිටුතුමාගේ මාලිගාවේ කවදාවත් පහන් දැල්වන්නේ නැහැ. ජෝතිය සිටුතුමාගේ බිසව ගින්දර ඇහෙන් දැකලවත් නැහැ. ඒකට හේතු වෙන කතාවක් ඉපදුනහම තමයි රජුරු අහන්නේ සිටුතුමනි නුඹේ මාලිගාවේ ගිනි දැල්වන්නෙම නැද්ද කියලා. නෑ මහරජතුමනි කියලා කියනවා. මගේ දේවියගේ ඇස් වලට කවදාවත් දුම වැදිලා නෑ මහරජතුමනි කියලා කියනවා.
එතට නුබේ මාලිගාවට ආලෝකය සපයන්නේ කවුද කියලා ඇහුවා. පහන් දල්වන් නැත්තං ආලෝකයේ සපයන්නේ කොහොමද? සිටුතුමා සඳහන් කළා මැණික් වලින් කියලා. ඒ කියන්නේ රැට මාලිගාවට ආලෝකයේ සපයන්නේ මැණික් වලින්. එහෙම මැණික් තියෙනවද කියලා රජුරු ඇහුවා. මහරජ රජමාලිගාවේ නැද්ද කියලා ඇහුවා. ජෝතිෂ සිටුතුමා ගෙට ගිහිල්ලා තියඹරා ගෙඩියක් වගේ මැණික් ගලක් මහරජුරවන්ට ගෙනත් දීලා කියනවා අදරය ඉඳලා මේ ගල මාලිගාවත් එළිය කරයි කියලා. ඒ කියන්නේ රාත්‍රියට පහන් ඕනේ නැහැ. මැණික් ඒ තරම් ආලෝකය විහිදෙනවා. නමුත් පින්නතුනි අද තියෙන මැණික් ඇත්තට මේක මැණික්ද කියලා බලන්න අනිත් පැත්තෙන් විදුලි පන්දමක් දැල්වන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි බලන්නේ ඒක මැණික්ද කියලා. දැන් පේනවද පුණ්‍යවන්තයන්ගේ කාලේ තිබිච්ච වටිනා වස්තුන්ගේ වටිනාකමයි අපේ කාලේ තියෙන දේවල් වලයි ස්වභාවය මොකක්ද කියලා. එතකොට දැන් අරවාගේ රතන ගැන අපිට තේරෙන්නේ නැහැනේ. රැට මාලිගාවක් පහන් කරන්න ආලෝකයේ විහිදෙනවා කියලා කියහම ඒ වගේ මැණිකක් ගැන අපිට තේරෙන්නේවත් නැහැ. මං කියන්න හැදුවේ මැණික් තේරෙන්නේ නැති අපිට බුද්ධ රතනය කොහොම තේරෙන්නේද කියලා. ඒ මැණික් වල ආලෝකය එහෙම විහිදුණා නම් බුද්ධ රතනයේ ආලෝකය කොහොම විහිදෙන්නේද? ඉතින් පුතඥ අපේ මනසට බුදුරජාණන් වහන්සේ ගැන හරියට සැක පහළ වෙනවා. පින්නතිනි ශ්‍රද්ධාව නැතුවම නෙමෙයි භාග්‍යතුන් වහන්සේ නම් උත්තම රතනයේ තේරුම් ගන්න තරමට අපේ මනස වැඩිලා නැහැ. අපේ මනස පුළුල් නැහැ. ඒ නිසා මේ ආශ්චර්යමත් ජීවිතය ගැන කියනකොට අපිට සැක තමයි උපදින්නේ. හැබැයි මේ සැකයේ තියෙන තාක්කල් සරණ යන්න බැරුව යනවා. ඒතර මෙතන සඳහන් කරනවා බුද්ධ ප්‍රතිමා චෛත්‍ය බෝධිරුක්ෂ ආදී පූජනීය වස්තුන් පිදීම බුදුන් පිදීමටම ඇතුළත් වේ කියලා. ඒතර වර්තමානය ගැන හිතලා බලන්න. පිළිමවලට වඳින එක කොච්චර විවේචනය කරනවද කියලා. පිළිමවලට වඳිනවට කොච්චර බනිනවද කියලා. මේ සූත්‍ර දේශනාවෙම මේ පණ්ඩිතයන්ගේ ආශ්‍රය මංගල කරුණක්ය කියලා සඳහන් කළා දෙවනි මංගල කාරණාවේදී. එතනදී පැහැදිලි කරනවා මේ ලෝකේ පණ්ඩිතයෝ කවුද කියලා. දැන් මේ කාලේ අපි පණ්ඩිතයෝ කියලා කියන්නේ බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැනුගත් අයටනේ. නමුත් සඳහන් කරලම තියෙනවා පින්නතුනි බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත්ත පළියට පණ්ඩිතයෙක් වෙන්නේ නැහැ කියලා. තමන්ගේ මතිමතාන්තරත් එකතු කරලා මේ ලෝකයේ සදාතනික සත්‍ය කාරණාවන් විවේචනය කරමින් තමන්ගේ සුභසිද්ධියත් විනාශ කර ගනිමින් අනුන්ගේ යහපතත් විනාශ කරමින් කටයුතු කරනවා නම් යමෙක් ඔහු කොතරම් උගතෙක් වුණත් ඔහු පණ්ඩිතයෙක් නොවේ කියලා සඳහන් කරනවා. පණ්ඩිතයා නම් තමන්ගේ යහපත දකින්නත් ඕනේ අනුන් යහපතේ යොදවන්නත් ඕනේ. නමුත් වර්තමානයේ බොහෝ පණ්ඩිතයින් තමන්ගේ මතිමතාන්තර අනුව ධර්මයේ බොහෝ කාරණා විවේචනය කරන බව දකිනවා. එනිසා සතර අපාය ගැන විවේචනය කරනවා. දිව්‍ය ලෝක ගැන දෙවිවරු ගැන විවේචනය කරනවා. ධර්මයේ සඳහන් බොහෝ කරුණු ගැන භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය පිළිබඳව කරුණු විවේචනය කර කර පශ්චිම ජනතාව මුලා කරවමින් හැසිරෙන ආකාරයන් විද්‍යුත් මුද්‍රිත ඕනම මාධ්‍යයක අපි වර්තමානයේ දකිනවා. ඔවුන් පණ්ඩිතයන් නොවෙයි කියලම සඳහන් කරනවා. එන පිළිම වන්දනාව බොහොම ප්‍රසිද්ධියේ විවේචනය කරන දෙයක්නේ. එලින්ම ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ කොහෙද තමන් වහන්සේගේ පිළිමයක් හදාගෙන වඳින්න කියලා තියෙන්නේ කියලා. ඇත්ත ත්‍රිපිටකයේ එහෙම එකක් කියලා නැහැ පින්නතුනි. පිළිමයක් හදාගෙන වඳින්න කියලා ත්‍රිපිටකයේ කියලා නැහැ. හැබැයි චෛත්‍ය හදන එක ගැන
ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවෙන් අපිට කරපු අවවාද දෙකක් තියෙනවා. පළවෙනි අවවාදය තමයි මහණෙනි මගේ ඇවෑමෙන් පස්සේ කවදාවත් නුඹලා හිතන්න එපා අපට පෙළවදන් දේශනා කොට වදාළ අපේ ශාස්තෘන් වහන්සේ අතීතයට ගියා කියලා. මම පිරිනිවන් පෑවත් ශාස්තෘන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා කියනවා. දෙවැනි අවවාදයෙන් දේශනා කරනවා මගේ ඇවෑමෙන් පස්සේ මා විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ධර්මරතනයත් විනයත් නුඹලාගේ ශාස්තෘ බවට පත් කරගන්න කියලා. ඒක දෙවැනි අවවාදය. අර පළවෙනි අවවාදය පින්නතින හරීම ගැඹුරුයි. ඒ ගැඹුරු නිසාදෝ මේ කාලේ තරම් සාකච්ඡාවට භාජනය වෙන කාරණාවක් නෙමෙයි. දෙවැනි අවවාදය ගැන තමයි වැඩිපුර කතා කරන්න. එනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නුඹට පෙළවදන් දේශනා කළ නුබේ ශාස්තෘන් වහන්සේ අතීතයට ගියායයි කල්පනා කරන්න එපා කියලා. ඒ කාරණාවම සඳහන් කළොත් පින්නතින බෞද්ධයන් වෙච්ච අපිට තාම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා නැහැ කියලයි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවද කියලා කාරණාවක් අපිට වැඩක් නැහැ පින්නතුනි. ජීවමානව වැඩ හිටපු කාලේ යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට යම් පූජාවක් කරලා යම් මානිසංසයක් ලැබුවද අපි මේ කතා කරපු උත්තර මහ රහතන් වහන්සේ වගේ ඒ ආනිසංසය එතකොට අද ලබන්න බැරිද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුර පුළුවන් කියන එකයි. පීත විමාන වස්තුවේ එක ගාථාවක් සඳහන් කරනවා තිට්ටන්තේ නිබ්බුතේ චාපි ජීවමානව වැඩහිටපු කාලෙ වගේමයි නිබ්බුතේ චාපි පිරිනිවන් පෑවට පස්සෙත්. සමේ චිත්තේ සමම් පලන් යම් කෙනෙකුට පුළුවන්නන් තමන්ගේ හිත සමකරගන්න. එතන හිත සම කරනවා කියල කීවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා මා ඉදිරිපිට කියන තැනට හිත හදන්න පුළුවන්නම්. චේතෝ පනිදි හේතුන්හි ඒ චේතනාවම සත්හා ගච්ඡන්ති සුග්ගතින් සත්වයා යොමු කරවනවා සුගතියට. ඒකට මූලාශ්‍ර සහ උදාහරණ ත්‍රිපිටකයෙන් ඕන තරම් සඳහන් කරන්න පුළුවන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ ජීවමාන බුද්ධ සංඥාව සහිතව හැම කල්හීම භාග්‍යවතුන් වහන්සේ දකින්න කියලා. ජීවමාන බුද්ධ සංඥාව. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ තාමත් අපි අතර ජීවත් වෙනවා කියන සිතුවිල්ල මත වාසය කරන්න කියන එක. නමුත් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කයින් පේන්නේ නැහැ. එහෙනම් අද භාග්‍යවතුන් වහන්සේ හැටියට දකින්න තියෙන්නේ ප්‍රධාන වස්තුව සර්වඥ ධාතුන් වහන්සේ. විහාරයක තියෙන ප්‍රධාන විහාරාරාංගය තමයි චෛත්‍ය රාජානන් වහන්සේ. එනම් චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රධාන වෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා ගොඩනගන නිසා. ධර්මය දන්න පින් ඇති සත්පුරුෂයා සර්වඥ ධාතුන් වහන්සේ නමක් දැක්කහම අබෑටයක් තරම් කුඩා ධාතුන් වහන්සේගෙන් ජීවමාන භාග්‍යවතුන් වහන්සේ දකිනවා. හැබැයි ඒක දැක ගන්න නම් ලොකු ධර්මාවබෝධයක් තියෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ කවුද කියන අවබෝධය හොඳටම තියෙන්න ඕනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා දැනගන්න තියෙන අද ධර්මයේ තුලින්නේ. මහණෙනි යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මාව දකිනවා. යමෙක් මම දකිනවා නම් ඔහු මගේ ධර්මයේ දකිනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ කවුද කියන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නමුත් ඒ අවබෝධය ලබන්න පෘථග්ජන අපට පහසුත් නැහැ. ඒ ගුණය අපිට තේරෙන්නේ නැහැනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මහා කල්පයක් පුරාවට තවත් බුදු කෙනෙකුගේ ගුණය දේශනා කරන්න පටන් ගත්තොත්
මහා කල්පය ඉවර වෙනවා. දේශනා කරන්න තව බුදුගුණ ඉතුරු වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය අනික් බුදුරජාණන් වහන්සේට දේශනා කරලා ඉවර කරන්න බෑ කියලාද මේ කියන්නේ පින්නතුනි? බෑ කියලා නෙමෙයි. කාලෙ මදි කියලා. කල්පයක් දේශනා කරන්න ගත්තොත් කල්පය ඉවර වෙනවා. දේශනා කරන්න ඉතුරු වෙනවා. එච්චරට ගුණවත් භාග්‍යතුන් වහන්සේ. අපි අද භාග්‍යතුන් වහන්සේගේ ගුණය හඳුනගන්නේ ප්‍රධාන වශයෙන් නවාරහාදී ගුණ පාඨයෙන්. නවාරහාදී ගුණ පාඨයේ ඇතුලේ මේ සඳහන් කරන සියලු ගුණ නෑ පින්නතුනි. ඉතිපිසෝ භගවා අරහං කියන මේ ගුණ 9 භාග්‍යතුන් වහන්සේමනේ අපිට කියලා දෙන්නේ. නමුත් අපේ නිවනට අදාළ ප්‍රමාණය ඔය පාඨය ඇතුලේ තියෙනවා. අර මහා කල්පයක් පුරාවට දේශනා කළත් ඉවර නොවෙනවා කියන ප්‍රමාණය නැහැ. අපේ නිවනට අදාළ ප්‍රමාණය තියෙනවා. ඒ පාඨයේ තේරුමවත් ජීවිත කාලයක් පුරාවට නොදැනගත්ත අපි භාග්‍යතුන් වහන්සේ ගැන කොහෙ දැනගන්නද පින්නතුනි? එවන් අපිට සර්වඥ ධාතුන් වහන්සේ දැක්කත් උපදිනවද ශ්‍රද්ධාවක්? පුළුන් කෑල්ලක් උඩ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. අපිට ඒ ධාතුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ පේනවද? හාත්පස රියන් 80ක් ෂඩ්වර්ණ රශ්මිය විහිදෙනවා අපිට පේනවද? ඒකයි මම සඳහන් කළේ අපේ දැනුමයි නුවණයි පුළුල් මදි කියලා. නමුත් ඒ අබෑටයක් තරම් ධාතුන් වහන්සේ කියලා කියන්නේ ජීවමාන බුද්ධ ශරීරයෙන් බෙන්ගුණ කොටසක් නෙපින්නතනි. ඒ තියෙන බුද්ධ ශරීරයමයි ධාතුන් වහන්සේ. නමුත් ධාතුන් වහන්සේ දැක්කහම ඇති නොවුන ශ්‍රද්ධාව, බෝධීන් වහන්සේ දැක්කහම ඇති නොවුන ශ්‍රද්ධාව පිළිම වහන්සේ නමක් දැක්කහම අපිට උපදින්නේ නැද්ද? එතකොට අපි වගේ දුර්වල මනසක් තියෙන මිනිස්සුන්ට චිත්ත ප්‍රීතිය උපදවා ගන්න මේ ප්‍රතිමා වහන්සේ කොච්චර උපකාර කරනවද? ධාතුන් වහන්සේ නමක් දැක්කහම අපි කවදාවත් කීවද අනේ මට නම් බලාගෙන ඉඳලා ඇති වෙන්නේ නැහැ. මට නම් S2 අහකට ගන්න හිතෙන්නේ නැහැ. එහෙම කියුණාද අපි අදින්? නමුත් බුදු පිළිමයක් දැකලා අපි එහෙම කියන්නේ නැද්ද? කොයිතරම් සාන්තද? කොයිතරම් ලස්සනද? මට නම් යන්න හිතෙන්නේ නැහැ. පැය ගානක් වුණත් බලාගෙන ඉන්න හිතෙනවා. එහෙම ප්‍රතිමා නැද්ද? තියෙනවා. එහෙනම් මහණෙනි නුඹලාට පෙළවදන් දේශනා කළ නුඹේ ශාස්ත්‍රඥ වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා. කියපු ප්‍රකාශය මම සඳහන් කළා හරි ගැඹුරුයි කියලා. ආන්ගේ ප්‍රකාශය ඇතුළේ කිමිදෙලා හරි ප්‍රඥාවන්තයෙක් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කළේ අපි වගේ දුප්පතුන්ට ශ්‍රද්ධාව උපදවන්න මිසක් භාග්‍යතුන් වහන්සේ කොතනවත් කියලා නෑ මගේ පිළිම හදාගෙන වන්දනා කරන්න කියලා. නමුත් අපි මේ ප්‍රතිමාව නිසා කොච්චර පින් රැස් කරගන්නවද? ඒ උපදින චිත්ත ප්‍රීතිය මත. එහෙනම් අර ප්‍රකාශයේ ඇතුලේ ගැඹුරට යනකොට මේ කාරණාව සාධාරණීකරණය කරන්න ඕන තරම් තොරතුරු ගොනු කරන්න බැරි නෑ පින්වතුනි. නමුත් අපි හදලා තියෙන ප්‍රතිමාව භාග්‍යතුන් වහන්සේ වගේද? නෑ පින්වතුනි. S2 අහකට ගන්න නැතුව පැය ගාණක් බලාගෙන ඉන්න පුළුවන් කියන ප්‍රතිමාවකවත් එකම මහා පුරුෂ ලක්ෂණයක්වත් නැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එකක්වත් නැහැ. 80ක් අනු ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ පංච වර්ණයෙන් බැබලෙන කරුණාව වෑහෙන දීප්තිමත් නෙත් සඟල ඒ පිළිම වහන්සේට නැහැ. ඒත් අපි එච්චර පැහැදුනා නම් ජීවමාන භාග්‍යතුන් වහන්සේ දැක්කනම් කොහොම නොවේද?
ඒක නිසා මහා ප්‍රඥාව තිබුණාය තමයි ප්‍රතිමාව නමුත් ඔය මට්ටමට හරි නිර්මාණය කරවන්න කටයුතු කරන්න ඇත්ති. ඒ අපි කෙරෙහිම අනුකම්පාව නිසා. නමුත් ජීවමාන භාග්‍යතුන් වහන්සේ සියසින් දැකපු කෙනෙක් අපි ඔය වඳින ප්‍රතිමාවක් දැක්කොත් සතුටු වෙයි කියලා අපේ අයට හිතෙනවද? මට හිතෙන්නේ අඬයි කියලා. එච්චර රූපයෙන් අග්‍රගණ්‍ය වූ භාග්‍යතුන් වහන්සේට මෙච්චර අපරාධයක් කළේ කවුද කියලා. කාම ලෝකයේ අධිපතියා මාරදිව්‍ය පුත්‍රයා. මාරදිව්‍ය පුත්‍රයාත් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙත් භාග්‍යතුන් වහන්සේ වගේ වෙස් ගත්තා. නමුත් එදත් හිටපු ශ්‍රද්ධාවන්තයෝ නෙමේ මාර්ගඵලලාභීන් පවා මාරයා විසින් රැවැට්ටුවා. කටකන්දරවාසී පුස්ස දේවතෙරුන් වහන්සේ එක දවසක් මාරයාට කියනවා උඹ ඉච්චර දේවල් කරන්න පුළුවන් කෙනෙක් නම් මට ජීවමාන භාග්‍යතුන් වහන්සේ මවල පෙන්වන්න කියලා. එදා මාරයා පුස්ස දේවතෙරුන් වහන්සේට සඳහන් කරනවා ඒ උත්තම රූප ධාතුව එලෙසින්ම මවාපාණ්ඩ මටවත් බෑ කියලා. එනම් මාරදිව්‍ය පුත්‍රයටත් බැරි නම් අපේ නිර්මාණකරුවාට එක කොහොමත් බැහැ. නමුත් අපේ හිතේ ශ්‍රද්ධාව හදන්න ඔහුට පුළුවන් වුණා. ඉතින් ඒක නිසායි මෙතන කියලා තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේත් බෝධීන් වහන්සේත් චෛත්‍යරාජානන් වහන්සේත් වෙනුවෙන් යම් කෙනෙක් පූජාවක් කළා නම් ඒද බුද්ධ රත්නයට කරපු පූජාවක්මයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දෙසා යම් කෙනෙක් යම් පූජාවක් කරනවා නම් ඒ ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාවන්ත හිතේ ප්‍රමාණයට මහත්ඵල මහානිසංස භාවයේ මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරන්න බෑ. ඒ නිසා පිදිය යුතු උතුමන් පිදීම මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ මංගල කාරණාවක්. ඉතින් අපි භාග්‍යතුන් වහන්සේ ගැනමයි කතා කළේ. ධර්ම රතනය ගැන සංඝ රතනය ගැන අම්මා තාත්තා ගැන ගුරු භවතුන් ගැන අපි එක කාරණාවක් කතා කළේ නැහැ. නමුත් ධර්මය අහන යම් ප්‍රමාණයක් හෝ ශ්‍රද්ධාවෙන් ධර්මය දැනගත් අය ඒ පිළිබඳව කරුණු කාරණා නොදන්නවත් නෙමෙයි.